සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම නිබ්ස් යුනිවර්සිටි එකේ මෙන්ටල් හෙල්ත් රිසර්ච් එකේ දෙවනි අධීරයේ සමාරම්භක අවස්ථාව මේ අවස්ථාව නියෝජනය කරමින් පැමිණි ඉන්න බෞද්ධ අධ්‍යයනයේ පීඨාධිපති ස්වාමීන් වහන්සේ කැලණිය යුනිවර්සිටි එකේ සීනියර් ලෙක්චරර් ડોક્ટર හර්ෂණි සියලු දෙනා ඇතුළු සියලු රිසර්චර්ස්ලා ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ රිසර්ච් එක අසාමාන්‍ය හැසිරීම් නීතිගා ඇබ්බැහි කොහොමද නිරුද්ධ කරන්නේ උපදේශන චර්යාත්මක ප්‍රතිකාර හා සයිකෝതെරපි එකෙන් කියලා පිළිබිඹු කරන්න සාක්ෂාත් කරන්න යන අවස්ථාවක් මේදී විවිධ ආගම් විවිධ ප්‍රදේශ විවිධ රෝග තත්ත්ව විවිධ අධ්‍යාපන මට්ටම් ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව මේ රිසර්ච් එක කරගෙන යන්න විවිධ විශ්වවිද්‍යාලවල වලින් පැමිණිලා තියෙනවා. ඒ පත්‍ර වලට වෙච්ච අය සතිපතා උපදේශන චර්යාත්මක ප්‍රතිකාර වලට පැමිණිලා ඔවුන්ගේ සතිපතා පෙන්නන ප්‍රගතිය අපි මාසික ප්‍රෝග්‍රස් රිවිව් එකකින් පෙන්눔 කරනවා. ඒ අවස්ථාව තමයි මේ අපේ දුරකථන අංකය තමයි 073 230 490 ඉන්ටර්න් කෙනෙක් උපදේශනය හදාරන ස්කෝලර් කෙනෙක් ඒ සියලු දෙනාට නාගානන්දය තුලින් සුහද ආරාධනා බොහොමත්ම ස්තුතියි. සමනය කිරීම කළ හැකි දෙයක් සහ පරීක්ෂණ අරමුණු සිද්ධාන්තනයක් තුළින් මෙම කරුණු විශ්ලේෂණය කිරීම. So next let's move into the literature view. So I would like to explain the environmental change in mental health and as biological influence on mental health. When we talk about environmental change in mental health, the research shows that individuals who move from rural to urban environment are at an increased risk of developing mental health issues like anxiety, depression and social phobia. This is often due to stresses of adjusting to a new unfamiliar setting, a loss of community support and increased social isolation. So I extracted this information from Bakers at 2016 and in biological influence on mental health, genetic factors and neurochemical. ඇත්තම කිව්වොතින් මම මේ රිසර්ච් එකට සම්බන්ධ වුණේ මම කවුන්සලින් ගැන දන්නේ බොහොම පොඩ්ඩයි කියලා හිතාගෙන. ඇත්තම ඔව් මේ රිසර්ච් එකත් එක්ක එක කේසස් අපි ස්ටඩි කරනකොට අපිට මේ දැනුම සහ මේ සාහිත්‍ය විමර්ශනයන් මේ හදාරනකොට ගොඩාක් දැනුම එනවා. ඒ වගේම තමයි අද දින රිසර්ච් එක ගැන කතා කරොත් රිසර්ච් එකේ ඉදිරිපත් කිරීමේදී ඔබතුමියගේ සහභාගීත්වය ඉතාමත් අගය කරලා සැලකනවා. මොකද මෙය නව මානයකට ගෙනිච්ච කියලා මට හිතෙනවා. අපේ මේ රිසර්ච් එකේ තියෙන අඩුපාඩු සහ ස්ට්‍රක්චර් එකේ තියෙන වෙනස් වීම් කොහොමද වෙන්න ඕනි කියලා ඔබතුමිය අපිට හඳුන්වලා දුන්නා සහ කියලා දුන්නා. මම විශ්වාස කරනවා ඒක ඉදිරියේදී අපේ රිසර්ච් එකේ ප්‍රෝග්‍රස් එක තවදුරටත් වටිනාකමකින් යුක්තව අපිට කරන්න පුළුවන් වෙයි කියලා. බොහොමත්ම සුවයි. Asked this integrated health psychologist, so I'm from a very clinical psychology base. So I think Sri Lankan problems need Sri Lankan solution. This kind of research in Sri Lankan context is very much valuable, and your presence here has provoked thought on how we can put these conclusions into implications. Thank you. කරාදී මේ රිසර්ච් එකෙන් ගන්න අත්දැකීම මොකද කේස් එකකට අධ්‍යයනය කරද්දී ඉන්නේ ගොඩක් දේවල් අධ්‍යයනය වෙනකොට ගොඩක් වෙලාවට ඉන කේසස් එක මේක මට ඒ කේසස් හැන්ඩල් කරන්න ඒ ගන්න අත්දැකීම ලොකු ශක්තියක් වෙනවා. ඒ වගේම අදගත්තොත් නිතරම හැමතිස්සෙම අපිට එන කමෙන්ට් වලට මගේ රිසර්ච් එක ෂේප් කරගන්නවා. අද වෙනදට එනවා වගේම ලොකු වෙනසක් මේක අපේ ස්ට්‍රක්චර් එක වෙනස් වුණා. මේක අපි කොහොමද ethically කොහොමද මේක අපි ඩෙවලොප් කරගන්න කියන